Glow Cartoons. ආදරයේදී තම සහකරු හෝ සහකාරියට විශ්වාසය මුල් කරගෙන දෙන නිදහසේ අයුතු ප්‍රයෝජන ගන්නා විසේකාර බිරිඳකගේ කතා පුවතයි මේ. ටානියා හා සහන් යන තරුණ දෙපළගේ ආදරණීය පළමු හමුවීම සිදුවන්නේ සුන්දර වෙරළ තීරයකයි. අපි බලමුකෝ මේ ආදර කතාව කෙසේ වේවිද කියලා. වසරකට පසු මේ දෙදෙනා තීරණය කළා විවාහ වීමට. ඉතින් මේ ආදර කතාව ඉදිරියටත් සුන්දර වේවිද? අනේ අම්මා අතත් පරක්කුයි. මගේ යාළුවෝ හැමෝම මේ වෙද්දි ගෙදර ගිනුත් ඇති. යාළුවන්ගේ අම්මලා තාත්තලා නම් ඉස්කෝලේ ඇරෙන වෙලාවටම ඇවිත් එයාලා එක්කන් යනවා. ඇයි මගේ අම්මට විතරක් වෙලාවට එන්න බැරි? මාව අමතක වෙලාද අම්මට? පන්ති ගොඩ නැගිල්ලක් අසර කුඩා අත් දෙකක් බැරෑරුම් බෑගයක් අත තිව දොර අසල තනිව ඉන්න අම්මා දැන් ඒ කියලා 100,000 වාරයක් හිතට කියා දෙන මග බලන දැස් දෙකින් පාර දිහාම බලා ඉන්න අනිත් ළමයි එකින් එක අම්මලාගේ අත් අල්ලාගෙන hina වෙමින් ගෙදර යද්දී ඇගේ hinaව නිහඬවම මැලවෙනවා. දරුවෝ ඔයාව එක්කන් යන ගෙදරින් තාම කවුරුත් ආවේ නැද්ද? වෙනදට කොහොමද ගෙදර යන්නේ පුතේ ඔයා? ටීචර් මාව අම්මා තමයි එක්කන් යන්න එන්නේ. හැමදාම එයා එන්න ටිකක් පරක්කු වෙනවා. ඒත් අදනම් අම්මා ගොඩාක් පරක්කුයි. දුවගේ නම කියන්නකො මට. මං දුවගේ අම්මට කෝල් කරලා කියන්නම් දැම්මම දුවව ගන්න එන්න කියලා. ටීචර් මගේ නම සෙහන්සා. අයියෝ කෝල් එක ආන්සර් කරන්නේ නැහනේ. කිසි වගකීමක් නැහැ මේ අම්මලාට පුංචි දරුවෝ ගැන. ඉන්න දුවේ මං දුවගේ තාත්තට කතා කරන්නම්. හෙලෝ මිස්ටර් සහන් මට කතා කරන්න පුළුවන්ද? මම සෙහන්සගේ ස්කූල් එකේ ටීචර් රම්යා. ඔව් ටීචර් කියන්න මොකක් හරි ප්‍රශ්නයක්ද? දුව හොඳින් නේද? කලබල වෙන්න එපා මිස්ටර් සහන්. දැන් වෙලාව 3ටත් කිට්ටුයි. තාම සෙහන්සව ගන්න ගෙදරින් කවුරුත් ඇවිත් නැහැ. පව් දරුවා තනියම බලන් ඉන්නවා. දරුවගේ අම්මටත් කතා කළා. ඒත් කෝල් එක ආන්සර් කරන්නේ නැහැ. අයියෝ ටීචර් ඉන්න මම දුව ගන්න එන්නම් ඉක්මනින් එන්නම්. හරි දුව. මං දුවගේ තාත්තට කිව්වා. දැන් දුවව ගන්න තාත්තා ඒ ඉක්මනින්. ගුරුවරියගේ සැනසිලිදායක වදන් ඇයගේ හිත සැනසුවත් අම්මා පිය නගන හඬ ඇයට තවමත් අසන්නට නැහැ. වැඩ වැඩි වුණාද නැත්නම් අමතක වුණාද ඇය දන්නේ. සඳු නැගෙන්නත් කලින් දොරටුව අසල තනියම බලා සිටින වගකීම් අතර අහිමි වූ සෙනෙහසක් ඇය.
හදිස්සියේ දුරින් පෙනෙන එක රූපයක්. දැස් දෙකම හඳුනා ගන්නා එම රූපය තාත්තා. තැන්පත් පියවරින් ඇය වෙත පිය නගන ඒ උතුම් පුරුෂයා ඇයට මුළු ලෝකයම වගේ. බොහොම ස්තුතියි ටීචර්. මගේ දරුවාගේ තනියට මෙතන හිටියට. ආයෙනම් මෙහෙම පරක්කු වෙලා දුවව ගන්න ඉඩ තියන්නේ නෑ මං. පුංචි දරුවෝ ආරක්ෂා කරන එක අපේ වගකීමක් මිස්ටර් සහන්. ටීචර් මං ගිහින් එන්නම්. හරි දුවේ, පරිස්සමින් ගිහින් එන්න. මහන්සිද මගේ දුවේ යයි අසන හඬේ සුරක්ෂිත උණුසුමක් ඇයට දැනේ. සැඳෑ මග දිගු වුණත් තාත්තා එක්ක යන ගමන ඇයට විශාල සතුටක්. වාහන හඬ අතර තාත්තාගේ දෑත ඇයට ආරක්ෂාවක්. ගේ දොර පෙනෙන තුරු අත් නොහැර සෙනෙහසින් තාත්තා දුවව රැගෙන යනවා. මගේ සිහිනවල පළවෙනි වීරයා තාත්තා. දුව සිනාසෙන විට ඔහුගේ හදවත සතුටින් පිරෙනවා. දුව අඬන විට නිහඬවම වේදනාව දරාගන්නේ ඔහුමයි. ලෝකෙට සාමාන්‍ය මිනිසෙක් වුණත් දුවට නම් තාත්තා කියන්නේ මුළු ලෝකයක්. ටානියා දරුවන්ගේ පාලම් වැඩ, ගෙදර දොර වැඩ මගහර, කැටයක් කළ කොන්නය, අලුත් විලාසිතා හා තොල් සායම් වලින් සොයන්නේ කුමන ආකාරයේ නිදහසක්ද? කැඩපත ඉදිරියේ ඇය ලස්සන කාන්තාවක් වුණත් හදවතින් ඇය සැබෑ මවක්ද? සැබෑ බිරිඳක්ද? මොකක්ද ටානියා ඔයා මේ කරන්නේ? ඇයි දුවව ගන්න වෙලාවට ගියේ නැත්තේ? පව් වේලා මෙයා තනියම ඉන්නවලු. ටීචර් කෝල් කරලා මට කිව්වේ. සෝරි සහන්, මට අමතක වුණා. මං සැලුන් එකේ හිටියේ. මේ දවස්වල මගේ ස්කින් එක ඩල් වෙලා තිබ්බේ. ඉතින් පොඩි ෆේෂියල් එකක් කරගත්තානේ. අම්ම කෙනෙක් නේද ඔයා? කිසි වගකීමක් නැතිව කතා කරන්නේ. දුව ඉස්කෝලෙන් ගන්නවට වඩා සැලුන් එකට යන එකද ඔයාට වටින්නේ? පුදුම අම්ම කෙනෙක් තමයි ඔයා. එහෙම කියන්න එපානේ. දුව ගැන මං හොඳට බලනවා. මං ගැනත් හිතන්න එපයිනේ. ඔයා කියන්නේ මට කැතට ඉන්න කියලාද? මං එහෙම දෙයක් නෙමෙයිනේ කිව්වේ. ඔයාට ඕන දෙයක් කරන්න මං නිදහස දීලා තියෙනවනේ. ඒත් දුව ගැන හොඳට හොයලා බලන්න. ඒක අපි දෙන්නගෙම වගකීමක්. මං ඔෆිස් එකේ බිසීනේ. හරි කමක් නැහැ. හෙට අම්මලා එනවා කියලා කෝල් එකක් දුන්නා. ඔයා වැඩි මහන්සි වෙන්නේ නැතුව ඔයාගේ අතින් එයාලට කෑම හදලා තියන්න. එයාලා අපිව බලන්න මේ ගෙදරට එන මුල්ම දවසනේ. බලමු. මට වෙලාවක් තිබ්බොත් තමයි ඉතින්. යාළුවෙක් එක්ක හවසට බර්ත්ඩේ පාටි එකකට යන්නත් තියෙනවා මට. ටානියා කැඩපත ඉදිරියේ නැවතිලා රතු පාට තොල් සායම් අඳින්නේ සැමියාට පැවසූ බොරුව මැකී යන්නක්සේය. නමුත් ඇය දන්නේ බොරුවට වැඩි අවශ්‍ය නැති බව. අඳුරු රාත්‍රියක් උදා වෙමින් තියෙනවා. හෘදේ ගැස්මන්, අල්පයක්වත් නොවූ පසුතැවිල්ල, ආශාව ඇයව මේ රැගෙන යන්නේ කුමන මාර්ගයකද? තම මවට තුරුන් වී උදා ගැනීමට ආසා කළ පුංචි දියණියක රාත්‍රියේ තනිකර ඇය සංගීතයේ ඇසෙනතුරු මත්වී නටනවා. සායම් සීදිලා ගිය පසු සත්‍යයේ කැඩපත ඉදිරියේ ඇයවම ප්‍රශ්න කරනවා. හෙලෝ සහන්, දැන් උන්න අඩුද? බෙහෙත් පිව්වද? මොන වුණක්ද? මොකටද මම බෙහෙත් බොන්නේ? එයි බන් ටානියා අපට කිව්වනේ උඹට උණ හැදුන නිසා ක්ලබ් එකට ආවේ නැත්තේ කියලා. එයත් එක්ක. එහෙම කිව්වද? ඔව් මට ටිකක් උණ තිබ්බා.
දැන් නම් අඩුයි. කාගෙද බං අද බර්ත්ඩේ එක තියෙන්නේ? මොන බර්ත්ඩේ එකක්ද බං? අපි මේ ජොලියට ක්ලබ් එකට ආවේ ෆන් එකක් ගන්න. හරි බං සහන්, මං තියන්නම් මෙතල සද්දේ වැඩි. උඹ කියන දේ මට ඇහෙන්නේ නැහැ. ඇයි ටානියා මට බොරු කිව්වේ? බර්ත්ඩේ පාටි එකක් කියලා ඇයි ක්ලබ් ගියේ? මොකද්ද මේ එයා හැසිරෙන විදිය? හරි අමුතුයි. මගේ හිතට දැන් නම් මාරම දුකක් දැනෙනවා. මං හැමදාම හිතුවේ ටානියා මට කවදාවත් බොරු කරන්නේ නැති වේවි කියලා. මං එයාට දුන්න නිදහස එයා අනවශ්‍ය විදියට ප්‍රයෝජනය ගන්න අරන්. දැන් වෙලාව එකටත් කිට්ටුයි. දුව නිදි ඇති. හෙට ඉස්කෝල් එකට මම්ම දුවව එක්කන් යනවා. ටානියා නම් කීයටවත් උදෙන්ම නැගිටින එකක් නැහැ. මං හරි මගේ දුවට අම්මගෙන් වෙන්න ඕනි යුතුයකම් ඉටු කරනවා. ලෝකය කෙතරම් විශාලවත් අම්මගේ තාත්තගේ හදවත පුතා වටාම දිවෙනවා. වියපත් බවින් පියවර තැබුවත් හදවතින් තාමත් තරුණයි. තම පුතාගේ සිනහව දැක ගන්න එන ගමනක් මේ. අයියෝ මොන කරදරයක්ද මේ. උදේ පාන්දරම සහන්ලගේ අම්මලා ඇවිද්ද කොහෙද? දැන් ඉතින් එයාලගේ වැඩ කරන්න ගිහින් මගේ නේල්ස් ටිකත් කැත වෙලා යාවි. ඔන්න ඔහේ ඉඳපු දෙන් මං අරින්නේ නැහැ දොර. කරුමයක් නෙමේක. බෙල් එක ගහනම ඉවරයක් නැහැ. ගිහින් දොර ඇරලා ඉක්මනින් එයාලව යවන්න ඕනේ. කොහොමද අම්මේ? තාත්තේ ඔයාටත් කොහොමද? මල්ලි එහෙම ආවේ නැද්ද? අපි හොඳින් දුවේ. දුවට කොහොමද? කෝ අපේ පුතා? පුංචි මිරිබිරි පේන්නවත් නෑ. සහන්නම් ඔෆිස් එකේ. දුව නම් ඉස්කෝලේ ගිහින් අම්මේ. සහන් පුතාට කෝල් එකක් දෙමු නේද නෝනේ? අපි මෙහි ආව කියලා කියන්න. එතකොට පුතා වේල පහින් අපිව බලන්න ඒවිනේ. මගේ පුතාව මං දැක්කෙම නෑ ගොඩ කාලෙකින්. නැහැ එපා තාත්තේ. සහන්ට මේ වෙලාවේ කරදර කරන්න එපා. එයාට අද ලොකු මීටින් එකක් තියෙනවා කියලා කිව්වා. අම්මලත් ඒ මොනවාරි බොනවද? අපි එන ගමන් තේ කඩේකින් තේ බීලා ආවේ දුවේ. නෝනේ බෙහෙත් බොන වෙලාවත් පහුවෙලා. බත් ටිකක් කෑවනම් බෙහෙත් බොන්න තිබ්බා. එහෙනම් අම්මේ කුස්සියේ බඩු ඔක්කොම තියෙනවා. ඔයාලා උයාගෙන කන්න. ඊයේ රෑම මං ඇහැරලා පාටි එකකට ගිය නිසා මං පොඩ්ඩක් නිදාගන්න යනවා. ඇයි දුවේ එහෙම කියන්නේ? සහන් පුතා ගෙදර එද්දීවත් දුව උයලා තියන්නේ නැද්ද? පුංචි දුවත් ඉස්කෝලේ ඇරිලා බඩගින්න එනවා ඇත්තේ. සහන්නම් ඉතින් හැමදාම් වගේ ඔෆිස් එක ඉස්සරහා තියෙන රෙස්ටුරන්ට් එකකින් කන්නේ. එයා මට කරදර කරන්නේ නැහැ අම්මේ. බත් උයන්න කියලා. ඔයාලගේ ගෙවල් වල වගේ නැහැ මෙහෙ. දුවත් ඉතින් ගෙදර ඇවිත් සෑන්ඩ්විච් මොනවාරි තමයි කන්නේ. අපිට තේරෙනවා දුවේ. දුවට අපි ආපු එක කරදරයක් කියලා. අපි යමු නෝනේ. සහන් පුතාට කියන්න අපි ඇවිත් ගියා කියලා. ඔයාලා සතුටින් ඉන්න දුවේ. බුදු සරණයි අපි ගිහින් එන්නම්. හරි තාත්තේ. යද්දි ඉස්සරහ දොරත් වහගෙන යන්න. සැමියගේ අම්මා. ඇය කලික තරුණියක්. ඇයගේ සිහින යටපත් කරගනිමින් දරුවා වෙනුවෙන්ම දවසින් දවස ජීවිතය ගොඩනගපු මවක්. සැමියගේ තාත්තා. උදේට හිරුත් හවසට සතුත් රැකෙන්න කලින් දරුවාගේ හෙට දවස වෙනුවෙන්ම වියපත් වුණු පියෙක්. ඉතින් නැන්දම්මාටත් මාමණ්ඩියත් වයසින් වියලෙද්දී අද උන් වයසයි කියා නොසලකන ලේලිය දන්නේ නෑ ඇයත් යම්කිසි දෙනක එම මාවතේම ගමන් කරන බව. ටානියා කෝ අම්මයි තාත්තයි ආවේ නැද්ද? එයාලා මේ වෙද්දි ඇවිත් ඉන්න ඕනේනේ.
මං ඔෆිස් එකෙන් කලින් ආවෙත් ඒ දෙන්නව බලන්න. අම්මයි තාත්තයි ඇවිත් ගියානේ සහන්. මොකක්? මෙච්චර ඉක්මනින් ඇවිත් ගියාද? මට කිව්වෙවත් නෑනේ. මං තමයි ඔයාට කියන්න එපා කිව්වේ ඩාලින්. ඔයා ඔෆිස් එකේ බිසි නිසා. අම්මයි තාත්තයි දුර ඉඳන් ආපු නිසා ඔයා තේ එකක්වත් හදලා දුන්නද? එයාලා තේ එපා කිව්වා නෑ. බෙහෙත් බොන්න කෑම කන්න නම් ඕනේ කිව්වා. මගේ අතේ කියුටෙක්ස් ගාලා තිබ්බේ. මං කිව්වා එයාලට උයාගෙන කන්න කියලා. එයාලා ඒත් ගියා. කොහේ හරි කඩේකින් කාවියානේ. ඇයි ටානිය ඔයා එහෙම දෙයක් කළේ? මං ඔයාට ඊයේම කිව්වනේ ඒ දෙන්නට ඔයාගේ අතින් කෑම ටිකක් හදලා තියන්න කියලා. එයාලට දුක හිතෙන්නේ නැති. මං කවදාවත් ඔයාට කියලා තියෙනවද මට කෑම උයලා දෙන්න කියලා? මගේ වචන වෙනුවෙන්වත් ඔයාට කෑම ටිකක් හදලා තියන්න තිබ්බා. අනේ මට බෑ. මම දන්නේ නෑ ඔය ගොඩේ කෑම හදන්න. මට නම් බෑ. හැමදාම ඔයාට මගේ වචනේ තමයි වැරදි. එදත් මට බොරු කියලා ක්ලබ් ගාන ගිහින් තිබ්බා. මං ඒක ගැනවත් ඇහුවේ නෑ. ඒත් මගේ යාළුවා ආද්දි මටම ලැජ්ජයි. මොකද්ද ඔයා මේ හැසිරෙන විදිය? මං ඔයාට උපරිම නිදහස දීලානේ තියෙන්නේ. ඒත් ඔයා ඒ නිදහස වැරදියට තේරුම් අරන් ඔයාගේ චරිතය ඔයා විසින්ම විනාශ කරගන්නවා. දුවෙක් ඉන්න අම්මා කෙනෙක් නේද ඔයා? ඒ ළමයි ලොකු වුණාම සමාජෙට මුහුණ දෙන්නේ කොහමද? ඔයා මෙහෙම හැසිරෙද්දි. දැන් මන්ද වැරදි. ඔයාලගේ අම්මලා මෙහි ආවේ කන්න බලාගෙනද? නැත්තම් ඔයාව බලලා යන්නද? මම වැඩකාරියක්ද සහන්? එයාලට බත් උයේ ඉන්න? මං යනවා යන්න. මට හැම දෙයකටම වඩා ලොකු මගේ නිදහස. මගේ යාළුවෝ නිසායි මං සතුටින් අද ඉන්නේ. ඔයාලා ළඟ මගේ සතුටක් ඇත්තේ නෑ. අනේ සහන්ගේනේ කඳුලින් බර වී ඇතත් ඔහු නිහඬවම ටානියාට සමුදුන්නා. තම දරුවාගේ සිනාහඬ වෙනුවට යහළුවන් සමග hina වෙන්න කුලී නිවසකට ගිය ඇය අතහැර යන්නේ ආදරයෙන් තැනූ ලෝකයක්. අයියෝ බඩගිනිත් එක්ක උයන්නත් බැහැ. ගෙදර මුකුත් ඇත්තෙත් නැහැ. ඔන්න ඔහේ මොනවරි ඕඩර් කරනවා. හෙලෝ ඉන්දියන් රෙස්ටෝරන්ට්. මට ඕනේ චිකන් බිරියානි ලාර්ජ් පෝෂන් එකයි, කෝක් බඩි එකයි, වටලප්පන් ස්මෝල් එකයි. මම ඇඩ්‍රස් එක මැසේජ් කරන්නම්. ඉක්මනින් එවන්න. හරි ඕකේ thank you. අනේ thank you අනේ. මං ගොඩාක් බඩගින්න හිටියේ. really thank you. ඔයා ඉක්මනට ගෙනත් දුන්නට. hello China restaurant. මට seafood rice එකක් එවන්න. ඔව් මං ඇඩ්‍රස් එක දාලා තියෙන්නේ. thank you. hello good morning. මට මේ මටන් බර්ගර් 4ක් එවන්න. කෝක් 2කුත් එක්ක. අද නම් ඕඩර් එක පරක්කු වුණා. හෙලෝ මට පීසා දෙකක් ඕනේ. මොනවද තියෙන ෆ්ලේවර්ස් ඕගලන්ගේ? මට එනම් මෙහෙම කරමු. තන්දූරි චිකන් වලින් ලාර්ජ් පීසා දෙකක් එවන්න. ඕඩර් එක පරක්කු කරන්න එපා. ඉක්මනින් එවන්න. අද නම් ඔයා good boy. ඉක්මනට ගෙනල්ලා. මගේ ක්‍රෙඩිට් කාඩ් වල තිබ්බ සල්ලිත් ඉවරයි. බැංක් account එකේ සල්ලිත් නැහැ. අතේ තිබ්බ සල්ලි ටිකත් ඉවරයි. කඩෙන් කෑම ගෙනත් කාලම. මේ මාසේ ගෙවල් කුලිය දෙන්නත් ඕනේනේ. අයියෝ මොකද කරන්නේ මං? හෙලෝ සෆීනා. ඒ බම් මට මේ පොඩි දව්වක් කරපන්.
ඔව් මට 10,000 වගේ මගේ බැංක් account එකට දාපන්. මං ඉක්මනින් ගෙවන්නම්. ඔව්. එහෙමද? හරි බං. උඹ ළඟ නැද්ද නම්? හරි. කමක් නෑ නම්. මං තියන්නම්. හෙලෝ පස්සන්. එමේ කීයක් හරි මගේ account එකට දානවකෝ. ඔව් වලෝ මේ දවස් ටිකේ කරදරයි. නැද්ද? හරි කමක් නෑ. හෙලෝ ඩෙෆ්නි. මට පොඩි දව්වක් කරහම් බං. මට පොලියට සල්ලි ගන්න තැනක් හොයලා දියහන්කෝ. ඔව් බං. ටිකක් කරදරයි මේ දවස්වල. මට ඔයලා කියන්න ප්ලීස් බං. ලොකු හෙල්ප් එකක් මේක. රොෂෙල් මේ මගේ ළඟ අපේ හස්බන්ඩ් අරන් දුන්න ගුචි බෑග් හෑන්ඩ් බෑග්ස් වගේක් තියෙනවා. බං පුළුවන් නම් මට ඒ ටික විකුණලා දියන්. ඔව් බං. අන්කොමන් ඔව්. බ්‍රෑන්ඩඩ් ඔව්. පොඩ්ඩක් බලහන් බං. ඔව් හස්බන්ඩ් මට ප්‍රසන්ට් කරපුවා. පුළුවන් නම් ලොකු දෙයක් බං. හරි? shopping කරන්න යන්න මේ දවස්වල ක්‍රෙඩිට් නෑ බං. ඔයාලා යන්න. කමක් නෑ. කිසිදාක මුළුතැන්ගේ කෑම හොයා නැති සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට හුරු වූ ටානියා දින සති මාස ගණන් පිටතින් ආහාර පාන ගෙන්වා ගත්තා. ඇය නොදැනීම ඇය ළඟ තිබූ මුදල් ඉවරුණා. දැන් මොකක් වේවිද? මුන් යාළුවෝද කිසිම උදව්වක් කරන්න නැහැ මට. මට තියෙන කාලේ මම මුන්ට කොච්චර උදව් කළාද? මට නැති වුණාම මුන් මං දිහා බලන්නේවත් නැහැ. ඇයි මම මේ වගේ යාළුවෝ ජරා යාළුවෝ වෙනුවෙන් මගේ අහිංසක සැමියයි දුවවයි දාලා ආවේ. මටත් සහ ගන්නවා මේ කරපු වරදට. අනේ සහන් මාව ආයේ ඔයා ළඟට ගන්නකෝ. දුවේ මං ටික දවසකට බිස්නස් වැඩකට රට යනවා. ආච්චි සීයවයි මම මෙහෙ තියලා යන්නේ දුවගේ තනියට. දුව කැමති නේද යාළුවා දෙන්න එක්ක ඉන්න? ඔව් තාත්තේ මං කැමතියි. ඒත් අම්මා නැතිව පාළුයි. අනේ අම්මව එක්කන් එන්නකෝ තාත්තේ. ඔයා එන්න කිව්වොත් අම්මා ඒවි ආයෙම. අම්මා එයාගේ කැමැත්තෙන් ගියේ පුතේ. එනවනම් එයාම තමයි ආයෙන්න ඕනේ. ඇතිදා හිටිය නැතිදා ළඟ නොහිටිය. ඒ වෙස් මුහුණු පැලති මුහුණු මතකයේ ඡායාවක් විතරයි දැන්. අවසානයේ ඇයට තේරුණා සමහර අත්හැරීම් ජීවිතයට ආශිර්වාදයක් කියලා. සැමියාගේ ආදරණීය දැස් පුංචි දුවගේ හුරතල් හිනාව ආපසු සිත නිවන තැනටම යැවීමට එම පෙළඹෙව්වා. අනේ සහන් මට සමා වෙන්න. මං ඔයාලට වැරදි ගොඩක් කළා. මං ඔයාලට වඩා මගේ යාළුවෝ විශ්වාස කරා සහන්. එයාලගේ යාළුකම් තියෙන්නේ සල්ලි අතේ තිබ්බ කාලේ විතරයි. එයාලා නිසා මං වැරදි පාරේ ගියා. ඒත් ඔයාලා මගේ අය. මාත් එක්ක හැම මොහොතකම හිටියා. මං ආයේ වැරදි වැඩ කරන්නේ නැහැ සහන්. මට සමා වෙන්න. සමා වෙන්න. අපි කවුරුත් මිනිස්සුනේ. ඕන කෙනෙක් අතින් වැරදි වෙනවා. අපි දැනගන්න ඕනේ වැරදි හදාගෙන ජීවත් වෙන්න. මං ඔයාට හැමදාම එක වගේ ආදරෙයි. ඔයා තමයි මගේ බිරිඳ. ඒ වගේම මගේ දුවගේ අම්මා. ඒ තැනගන්න මේ ලෝකේ කාටවත්ම බෑ. අම්මේ මගේ අම්මේ මං ඔයාට ආදරෙයි අම්මේ. අපිත් එක්කම ඉන්නකෝ අම්මේ. අපිව දාලා යන්න එපා අම්මේ.